ඉතින් මෙයාලගේ මේ වෛරය මැරර කම්ම තිබ්බා. මැරුණාට පස්සේ මේ දෙන්න වල දැම්මේ එකම කනත් එක කොන් දෙක. කුඩා ව්‍යාපාරවල තිබ්බ ප්‍රධාන ලක්ෂණයක් නෙමෙයි. පවුලේ ශ්‍රමයේ වැඩි වශයෙන් භාවිත කරන එක. දැන් ඔක කියද්දී ඔයාලා අහලා තියෙනවද බ්‍රදර්ස් වෝ එක ගැන? සහෝදරුන්ගේ යුද්ධ ගැන අහලා තියෙනවද? ජර්මනියේ 1920 දී සහෝදරු දෙන්නෙක් හිටියේ. මේ දෙන්නගේ නම් දෙක තමයි ඇඩෝල්ෆ් ඩැස්ලර්, රුඩෝල්ෆ් ඩැස්ලර්. මෙයාට කිව්වේ ආදරයට කට්ටිය අඩි. මෙයාට කිව්වේ රුඩි. මේ දෙන්න සපත්තු නිෂ්පාදනය කරන දක්ෂයෝ. මේකෙන් ඇඩෝල්ෆ් කියන කෙනා පට්ට නිහඬ දක්ෂයෙක්. රුඩෝල්ෆ් කියන කෙනා මාකටිං වලට දක්ෂයෙක්. ඉතින් මේ දෙන්නගේ කම්බිනේෂන් එක නියමටම ගැලපුණා. ඇඩෝල්ෆ් හදනවා, රුඩෝල්ෆ් විකුණනවා. ඉතින් මේ දෙන්නගේ ව්‍යාපාරේ නම විදිහට තිබ්බේ ඩැස්ලර් බ්‍රදර් ෂූස්. මෙලගේ සපත්තු ගත්ත ක්‍රීඩකෙක් බර්ලින් ඔලිම්පික් වල ගෝල් මෙඩල් 4ක් දෙනවත් එක්කම මේ ඩැස්ලර් බ්‍රදර් ෂූස් කියන ව්‍යාපාරය ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. හැබැයි කනගාටුවට කාරණය දෙවන ලෝක යුද්ධයත් එක්ක මෙයාලගේ ව්‍යාපාරය දෙකඩ වෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් බලපෑපු හේතුවක් තමයි මෙයාලගේ බිරින්දෑවරුන් අතර ඇති වෙච්ච ප්‍රශ්න. ඒ විතරක් නෙවෙයි මෙයාලගේ පුද්ගලික සහ දේශපාලනික ප්‍රශ්න මේ සහෝදරයෝ දෙකට වෙන් කරනවා. මේ දෙන වෙන් වුණ විදියත් හරි අමුතුයි. මේ වෙනකන් කරගෙන ගියපු ව්‍යාපාරයේ යන්ත්‍ර සූත්‍ර පවා මේ කට්ටිය දෙකට වෙන් කරගත්තා. මෙයාලගේ ව්‍යාපාර මෙයාලා පටන් ගත්තේ එකම නගරේ ගඟෙන් එක පැත්තක ඇඩෝල්ෆ් අනිත් පැත්තේ රුඩෝල්ෆ්. ඇඩෝල්ෆ් පටන් ගත්ත ව්‍යාපාරයට නමක් දුන්නේ මෙයාගේ නමේ මුල් අකුරු ටික පාවිච්චි කරලා. ඒ තමයි ඇඩෝල්ෆ් ඩැස්ලර් කියන එකෙන් අඩි ඩාස් පටන් ගත්තා. රුඩෝල්ෆ් ඩැස්ලර් කියන එකෙන් මුල් අකුරු පාවිච්චි කරලා රූ ඩා කියලා ව්‍යාපාරය. පස්සේ කාලෙක මේකේ නම වෙනස් වුණා පූමා කියලා. ඒ කියන්නේ ළමයි අඩිඩාස් සහ පූමා කියලා කියන්නේ එක්කුස උපන් සහෝදරු දෙන්නගේ ව්‍යාපාර දෙක. මේ දෙන්නගේ බෙදීම කොච්චර දරුණු වුණාද කියලා කිව්වොත් එහෙම මේ ගමත් දෙකට වෙනවා. ගමේ මිනිස්සු දැම්මේ මේ සපත්තු වර්ග දෙක. ඒ වර්ග දෙකත් එක්ක මේ කට්ටිය දෙකඩ වුණා. පූමා සපත්තු දාපු කට්ටිය කතා කරේ පූමා සපත්තු දාන අයත් එක්ක විතරයි. අඩුම මෙයාලගේ විවාහ සිද්ධ වුණෙත් මේ සපත්තු වර්ග දෙක අතර විතරයි. පූමා අඩිඩාස්. ඒ විතරක් නෙවෙයි චූටි ළමයි සෙල්ලම් කරේ පවා සපත්තු වලින් වෙන් වෙලා. මිනිස්සු කතා කරේ මිනිස්සු අතකට දුන්නේ පළවෙනි සපත්තු දෙක දිහා බලලා. ඒකත් එක්ක මේ ගමට නමක් හැදුනා The Town of Down X කියලා. ඒ කියන්නේ හැමෝම බිම බලාගෙන යන්නේ. බිම බලන් තමයි හැම වැඩක්ම කරන්නේ. හේතුව සපත්තු දිහා බලන එක. ඉතින් මෙයාලගේ මේ වෛරය මැරර කම්ම තිබ්බා. මැරුණාට පස්සේ මේ දෙන්න වල දැම්මේ එකම කනත් එක කොන් දෙක. මතක තියාගන්න බිඳුණු හදවත් ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි කරනවා. වසර ගණනාවකට පස්සේ මේ නිෂ්පාදන ආයතන දෙකේ වැඩ කරන සේවකයෝ එකට එකතු වෙලා ෆුට්බෝල් මැච් එකක් තිබුණා. මිනිස්සු විශ්වාස කරනවා මේ තරගෙත් එක්ක මිනිස්සු අතර තිබ්බ තරහ මරා නැති වෙලා ගියා කියලා. අහංකාරකමට පුළුවන්කමක් තිබ්බට සහෝදරවරු වෙන් කරන්න මේ දෙන්නගේ දැක්මවල වලට පුළුවන්කමක් ලැබුණා ලෝකේ එකතු කරන්න.